Hi guys, ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද නම් වෙනස් විදිහේ vlog එකක්. අපි අද උයන්න හිතුවා පොලොස් එක. ඉතින් අපි යන් ඒක කොහොමද හදන්නේ කියලා බලමු. ඉතින් මේක ඇත්තට මාඩම රහයි. ඔයාලත් ඒ විදිහට හදලා try කරලා බලන්න අනිවාර්යෙන් හැමදාම කයි. ඉතින් යන් මාත් එක්ක යන් අපි බලමු කොහොමද හදන්නේ. ඉස්සර වෙලා අපි මේක පොලොස් ටික කපා ගත්තා. මේක පොලොස් ටික තම්බලා තියෙන්නේ. මම ඉස්සර වෙලා තම්බ ගත්තා. තම්බපු පොලොස් එක තියෙනවා. ඊට පස්සේ මම මේකට පහේ බැදගත්තා පොඩ්ඩක්. ඊට පස්සේ මෙතන තියෙනවා සුදු ලුණු තියෙනවා, තක්කාලි ගොඩක, කඩපිංච රම්පි තියෙනවා, කුඩුඳු තියෙන වෙනසාල්, කඩාඹු නැටි දෙකක් විතර ගත්තා. ආයෙ ලුණු ගත්තා. ඊට පස්සේ මේ කිරි එක මිරික ගත්තා. මේක මිටි කිරි. අපි මේ පොලොස් එක දිය කිරෙන් තමයි තම්බන්න ඕනේ. දිය කිරි එක තියෙන්නේ. ඉතින් මේ ටික ඕනේ. ගොඩක් අය මේක මේ හදනවා ඉස්සර වෙලාම පොලොස් එක කියන්නේ කෙලින්ම එහෙම තම්බන්න නැතුව ඒ වෙලෙම තම්බලා මම නම් හදන්නේ මේ විදිහට ඉස්සර වෙලා මෙහෙම තම්බ ගන්නවා. හරි ඉතින් යන් අපි මේක කොහොමද හදාගන්නේ කියලා බලමු. කාකුඩු චුට්ටක් දාන්න ඕනේ. තාත් මේක බලා ගන්නවට දෙන්නේ. ඊට පස්සේ අපි මේකට දානවා බෙදගත්ත පහේ ටික. ඔක්කොම දාගන්න. ඊට පස්සේ ඒකට අමුතුන පහ පොඩ්ඩක් දානවා. පොඩ්ඩක් දාගන්න අර පහේ තියෙන නිසා පොඩ්ඩක්. ඊට පස්සේ මිරිස් කුඩු පොඩ්ඩක් දාගන්න. මිරිස් කුඩු කලින් දාගන්න පොඩ්ඩක්. ඊට පස්සේ ලුණු දාගන්න. ලුණු දාලා ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මහා සුට්ටක් කැමති නම් දාගන්න. පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. හරි. අල්ලන්න මේ. හරිද? ඊට පස්සේ තෙල් චුට්ටක් තියලා ඒක රත් වෙද්දී මොනවද දාන්නේ? සුදු ලුණු ටික දාගන්න. රත් වෙන්න ඕනේ. හැන්ද චුට්ටක් ගන්න. සුදු ලුණු එක දාගන්න. සුදු ලුණු උගුරු කෑල්ලකුත් ඒකට දාගන්න. ඊට පස්සේ අපි ඉරිස් කරලක් මම කපා ගත්තා. ඒකත් දාගන්නවා. ඊට පස්සේ තක්කාලි ලුණු ටික දාගන්න. පස්සේ කඩපිංච රම්පේ ඒ ටිකත් දාන්න. දාලා හොඳට ඒක මික්ස් කරගන්න. මික්ස් කරගෙන මේක විනාඩියක් විතර එහෙම ඉතේ තියාගන්න. හරි ඒක තමයි මේ මික්ස් කරගත්ත පොලොස් එක මේකට දාගන්න. දාලා හොඳට මික්ස් කරගන්න. මික්ස් කරලා මේකට දිය කිරි ටික දාගන්න ඕනේ. අපි කලින් තම්බගත්ත නිසා දියකිරි පොඩ්ඩක් දාගන්න නැත්නම් දියකිරි වැඩි. දාලා ඒකත් හොඳට මික්ස් කරගන්න.
මේ විදිහට හොඳට මික්ස් කරගෙන මේක විනාඩි 10ක් විතර තඹ ගන්න නේද? මේ ටික හරි අල්ලන්න විනාඩි 10ක් විතර වහලා තඹ ගන්න. හරි ඉතින් ඊට පස්සේ අපි ඒක තැඹුණාම දිය කිරි ටික ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔහම තමයි අපේ පොලොස් කරි එක අපි හදාගත්තේ. ඉතින් මේ විදිහට හදලා බලන්න මාළම රසයි. ඉතින් ඔන්න ඔහම තමයි මගේ අද vlog එක ඉවර කරන්නේ. ඉතින් අලුත් vlog එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි. තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.